ජනවාරි 9 වන දින ෆොරෙක්ස් සහ ග්ලෝබල් මාකට් සඳහා වැදගත් මූලික සිදුවීම් කිහිපයක් අද නිකුත් වීමට නියමිතයි. යුරෝපයෙන් ජර්මනියේ කාර්මික නිෂ්පාදන සහ යුරෝපා සිල්ලර විකුණුම් දත්ත අද නිකුත් වේ. මෙම දත්ත අතිශයින් වැදගත් නොවුනද න්‍යායාත්මකව යුරෝවට බලපෑමක් ඇති කළ හැකිය. කෙසේ වෙතත් EUR/USD යුගලය දැනට පහළට ගමන් කරන තාක්ෂණික ප්‍රවණතාවක පවතී. ඒ සමගම ඇමරිකාවෙන් non-farm payroll සහ විරැකියා අනුපාත දත්ත අද නිකුත් වේ. වෙළඳපොළ දැනට නිෂ්ක්‍රීයව වෙළඳාම් වන බැවින් ශක්තිමත් ප්‍රතික්‍රියාවක් අනිවාර්ය නොවිය හැක. මෙම දත්ත ෆෙඩරල් සංචිතයේ මුදල් ප්‍රතිපත්තියට සුජුව බලපානු ලැබේ. අද දිනේ යුරෝපීය සහ ඇමරිකානු මහ බැංකු නියෝජිතයන් දේශන පැවැත්වීමට නියමිතයි. නව උද්දමන හෝ ශ්‍රම වෙළඳපොළ දත්ත නොමැති බැවින් මෙම දේශනවල බලපෑම සීමිතයි. ජනවාරි මාසයේදී ෆෙඩරල් බැංකුව අනුපාත අඩු කරනු ඇතැයි අපේක්ෂා නොකෙරේ. එසේම 2026 පළමු භාගයේදී ACB අනුපාත වෙනස් කරනු ඇතැයි අපේක්ෂා නොකෙරේ. සතියේ අවසාන වෙළඳ දිනය තුළ යුරෝ සහ පවුම පහත වැටීම දිගටම සිදුවිය හැක. කෙසේ වෙතත් අද ඇමරිකානු දත්ත වෙළඳපොළ හැඟීම් සැලකිය යුතු ලෙස වෙනස් කළ හැක.